හෙලෝ කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් ගොඩාක් දවසකට පස්සේ තමයි මම අද වීඩියෝ එකක් අරගෙන ඉන්නේ. ගොඩාක් දවසකට පස්සේ. ඉතින් අපේ මේ හවස් වරුව අපි චුට්ටක් සුද්ධ කරගන්න කියලා ලෑස්ති වුණා. ඉතින් සතියක විතර කාලයක් හයියෙන් වැහැලා හුළඟක් තිබ්බ සෑහෙන්න. ඉතින් අපිට දවස් දෙක තුනක් කරන්ට් එක තිබුණේ නැහැ. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩාක් ඇවිල්ලා දවස් දෙක තුනක් විතර ආපහු පායවුවා. ඒ පායපු ටිකට තමයි මේ සුද්ධ කරගන්න කියලා ලෑස්තුනේ. නමුත් අපිට සුද්ධ කරගන්න හම්බුනේ නැහැ. ආපහු ඉතින් පොඩි අන්ධකාරයක් එහෙම ඇවිල්ලා හුළඟක් එහෙම ඇවිත් පිනිපොදක් වැටෙන්න ගත්තා. ඒත් ඉතින් පුංචි වැස්සක් ආවත් පොඩි අයත් එක්ක ඉතින් සුද්ධ කරගන්නත් හරි අමාරුයිනේ. එයාලා වතුරෙන් බේර ගන්නත් ඕනේ. අපිට අපේ වැඩේ කරගන්නත් ඕනේ. ඉතින් හස්බන්ඩ්ුයි මායි දෙන්නම එකතු වෙලා පොඩ්ඩක් සුද්ධ කරගන්න කියලා ගත්තා. ඒත් හැබැයි හොඳටම අපිට වැඩේ ඉවර කරගන්න හම්බුනේ නැහැ. මේ ලොකු වැස්සක් කඩාගෙන වැටුණා. ඉතින් ඔන්න ඔය විදිහට ඒ වැස්සත් එක්කම හැම ඉරවුවකුත් ආවා. පොඩ්ඩක් පායවුවා. මම ඒක තමයි මේ අපේ වීඩියෝ ක්ලිප් එකකට ගත්තේ. ඉතින් පොඩි දූවිල්ලක් යන වගේ පොඩි වැස්සක් තිබ්බා. ඉතින් ඊට පස්සේ ආපහු අවුව වැටිලා පායවුවා. ඒත් ඉතින් ආයෙ වැඩක් කරගන්න ඉතින් හම්බෙන්නේ නැහැ. මොකද ඉතින් පොඩ්ඩක් හරි මඩ වෙලානේ. මඩ වෙලාවේ සුද්ධ කරගන්න හරි අමාරුයි. ඒ නිසා අපි ඔක්කොමලම ගේ ඇතුලේ වැඩක් කරගමු කියලා ගෙට ආවා. මේ තියෙන්නේ ඊයේ පෙරේදා යවුව වැටිච්ච දවස් දෙකේ ගොඩ ගැහිලා තියෙන රෙදි ටික. මේවා ටික නමන්න තියෙනවා. ඉතින් අද ඔක්කොම වේලගත්තා යහවස මට ඒක රෑ වෙන නමා ගන්න බැරි වුණා. ඒක නමලා තියලා තමයි හවස කෑම එක හදන්න යන්න ඕනේ. ඉතින් ඒ වැඩේ ඉවර කළා දාලා අපි කතා කරගත්ත අද රෑට තෝසේ කමු කියලා. ඉතින් ගෙදර තියෙන දේවල් වලින් ගෙදර ඒ වෙලාවේ බටු කැරට් අල බණ්ඩක්ක වගේ දේවල් තිබ්බා. ඉතින් ඒ ටික දාලා සාම්බාරුවක්ක් හදාගත්තා. නැත්තම් ඉතින් සාම්බාරුවකට තක්කාලි, එතකොට වට්ටක්කා, මුරුංගා ඒ වගේ දේවල් තිබ්බනම් ගොඩක් රසයි. සාමාන්‍ය සාම්ප්‍රදායික සාම්බාරු එහෙමනේ. ඉතින් ওই විදිහට බැටර් එකත් හොඳට පිපිලා තිබ්බා. ඊට පස්සේ අපි ඉතින් රෑ කෑමකට මෙන්න මේ විදිහට රසට තෝසේ සාම්බාරුවකුයි හදාගත්තා. තෝස් එකත් ඇත්තටම රසට සොෆ්ට් එකට ඇවිල්ලා තිබ්බා. රෑට ඉතින් මුදුනේම මහත්තයාට කෑම ටික පිළිගන්නලා ඉවර වෙලා ඊට පස්සේ අපි හැමෝම රෑ කෑම එක ගත්තා. මෙන්න මේ පින්තූරේ බලන්නකෝ. මම මේ වගේ පින්තූරයක් ගන්න ගොඩක් ආසාවෙන් හිටියේ. ඉතින් මගේ යාළුවෙක් තමයි මට මේ පින්තූර දුන්නේ. යසෝදරා මහතෙරණින් වහන්සේගේ පින්තූරයක්. ඉතින් මම බලපු වීඩියෝස් ගොඩාක් ඒ වගේ තිබුණා. මේ තෙරණින් වහන්සේට වන්දනාමාන කරන දේවල්. ඉතින් මමත් හරිය ආසාවෙන් ඉන්නවා මේ දේවල් වලට පහන පත්තු කරලා වන්දනාමාන කරන්න. ඉතින් මට දැන් දැනට මේ පින්තූරේ විතරයි හම්බුනේ. ඉතින් මේ පින්තූර දුන්න කෙනාටත් මම පින් දෙනවා. ඒ වගේම මම මේ දේවල් හිමින් සැරේ හරි ගැස්ස ගන්න බලනවා. එහෙනම් ඉතින් ආයෙත් දවසක වීඩියෝ එකකින් හම්බෙමු.